අයිබෝවන් හැමෝටම ඔයා පාවිච්චි කරන්නේ ටිකක් පරණ iPhone එකක්ද? උදේ ගෙදරින් යද්දි 100ක් තිබ්බ බැටරි එක දවල් වෙද්දී 120ට බෑලා දුවන් ගිහින් චාර්ජරයක් හොයන්න එක ඔයාට පුරුද්දක් වෙලාද? iPhone එකක් පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බැටරි එක ඉක්මනට බහින එක. මේකට ගොඩක් අය කරන ලේසි දේ තමයි low power mode එක දාගන්න එක. හැබැයි ඔයා දන්නවද low power mode එක දැම්මම ෆෝන් එකේ වේගය සෑහෙන්න අඩු වෙනවා කියලා. සමහරක් notification වෙලාවට එන්නේ නැහැ, ෆෝන් එක ටිකක් slow වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ low power mode එක පාවිච්චි කරන්නේ නැතුව ඔයාගේ පරණ iPhone එකේ බැටරිය උපරිමයෙන්ම ඉතුරු කරගන්න පුළුවන් සාර්ථක ක්‍රම පහක් ගැන. මේ සෙටින්ස් ටික හැදුවොත් ඔයාට අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. වීඩියෝ එක අගටම බලන්න. මොකද අන්තිමට මම ගොඩක් අය නොහිතන වැදගත් කාරණාවක් කියනවා. අපි යමු වීඩියෝ එකට. පළවෙනි කාරණාව තමයි background app replace. මේක තමයි අපේ ෆෝන් එකේ බැටරිය හොරෙන්ම කන ප්‍රධානම කෙනා. සරලව කිව්වොත් අපි ෆෝන් එක පාවිච්චි කරන්නේ නැති වෙලාවටත් සාක්කුවේ දාගෙන ඉන්න වෙලාවටත් අපේ ෆෝන් එකේ තියෙන apps ඉබේම අලුත් දේවල් හොයනවා. හිතන්නකෝ Facebook, Instagram වගේ apps අපි ඕපන් කරලා නැති වෙලාවටත් එයාලා අලුත් post මොනවද තියෙන්නේ කියලා හොය ඉන්නවා. ඉතින් කොහොමද බැටරිය ඉතුරු වෙන්නේ? මේක නවත්තන්න ඔයා settings වලට යන්න, ඊට පස්සේ general යන්න. එතන තියෙන background app replace කියලා එකක්. ඒක උඩ ටච් කරලා එක්ක ඒක සම්පූර්ණයෙන්ම ඕෆ් කරන්න. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය වෙන WhatsApp වගේ app විතරක් on කරලා අනිත් අනවශ්‍ය හැම app එකම ඕෆ් කරලා දාන්න. මේකෙන් බැටරිය වගේම ඔයාගේ data ටික සෑහෙන ඉතිරි වෙනවා. දෙවෙනි රහස තමයි location service. අපේ ෆෝන් එකේ GPS එක නිතරම වැඩ කරනවා කියන්නේ බැටරිය වතුර වගේ ගලාගෙන යනවා කියන එක. අපි දාගෙන ඉන්න ගොඩක් apps වලට අපේ location එක අත්‍යවශ්‍ය නැහැ. ඒත් අපි app එකක් දානකොට එලෝ දීලා තියෙන නිසා ඒගොල්ලෝ දිගටම අපේ location එක track කරනවා. මේක හදාගන්න settings වල privacy and security වලට යන්න. එතන පළවෙනියටම තියෙන location service වලට යන්න. දැන් බලන්න එතන තියෙන app list එක. Uber, Pickme, Google Maps වගේ ඒවට විතරක් while using the app දෙන්න. ඒ කියන්නේ app එක පාවිච්චි කරනකොට විතරක් location එක ගන්න කියලා. අනිත් කිසිම දෙයකට සම්බන්ධ නැති apps වලට location යන්න නිවර දෙන්න. මේ settings එක හැදුවම ඔයාටම තේරෙයි බැටරිය කොච්චර ඉතුරු වෙනවද කියලා. තුන්වෙනි කාරණාව අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට සම්බන්ධයි. පරණ ෆෝන් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි ෆෝන් එකක් අත්තට ගත්ත ගමන් ස්ක්‍රීන් එක ඉබේම පත්තු වෙන එක. මේකට කියන්නේ race to wake කියලා. අපි නිකන් ෆෝන් එකක් අත්තට ගත්තත් සාක්කුවේ දාන යද්දිත් මේක පත්තු වෙන්න පුළුවන්. ඒකෙන් නිකරුණේ බැටරිය බහිනවා. settings වල display and brightness වලට ගිහින් race to wake කියන එක off කරලා දාන්න. එතකොට ඔයාට ඕන වෙලාවට ස්ක්‍රීන් එක tap කරලා හරි power button එක ඔබලා හරි ෆෝන් එක on කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි brightness එක. පුළුවන් තරම් auto brightness පාවිච්චි කරන්න. settings, accessibility, display at text size වලට ගිහින් යටම තියෙන auto brightness එක on කරන්න. එතකොට අවුවේ යද්දී විතරක් brightness එක වැඩි වෙලා කාමරේ ඉද්දී brightness එක ඉබේම අඩු වෙලා බැටරිය ඉතුරු කරලා දෙනවා. හතරවෙනි කාරණාව ගොඩක් අය දන්නේ නැති රහසක්. iPhone එක පාවිච්චි කරද්දී මාර ස්මූත් ගතියක් දැනෙනවා. apps close කරද්දී, app එකක් open කරද්දී ලස්සන animation තියෙනවා. හැබැයි මේ ලස්සන animation එක run කරන්න පරණ ෆෝන් වල බැටරිය සෑහෙන වියදම් වෙනවා. settings වල accessibility ගිහින් motion වලට යන්න. එතන තියෙන reduce motion කියන එක on කරන්න. මේකෙන් ෆෝන් එකේ තියෙන අනවශ්‍ය animation අඩු කරලා දෙනවා. බැටරිය ඉතිරි වෙනවා විතරක් නෙවෙයි, ෆෝන් එකේ speed එක වැඩි වුණා කියලාත් ඔයාට දැනෙන්න පුළුවන්. ඒකම පොඩි බෝනස් ටිප් එකක් දෙන්න. hey Siri කියලා කතා කරපු ගමන් Siri වැඩ කරනවා නම් ෆෝන් එකේ මයික් එක පැය 24ම ඇහැරිලා ඉන්න ඕනේ. ඒකත් බැටරියට ලොකු බරක්. settings වලට යන්න. ඊට පස්සේ Siri and search වලට ගිහින් hey Siri කියන එක off කරන්න. ඔයාට Siri ඕනේ නම් බටන් එක ඔබලා ගන්න පුළුවන්. හරි, දැන් අපි අන්තිම කාරණාට ආවා. මම කලින් කිව්වා වගේ මේක තමයි වැදගත්ම. අපි කොච්චර settings හැදුවත් ෆෝන් එකේ බැටරිය ඇත්තටම සවුත් වෙලා නම් මේ මොනා කරවත් වැඩක් නැහැ. settings වල බැටරිය ගේන් battery health and charging වලට යන්න. එතන maximum capacity එක බලන්න. මේ අගේ 80කට වඩා අඩුයි නම්, එහෙම නැත්නම් උඩින් service කියලා වැටිලා තියෙනවා නම් ඔයාගේ බැටරිය ආයු කාලය ඉවරයි. ඒ කියන්නේ settings වලින් මේක ගොඩ දාන්න බෑ. ඔයාට කරන්න තියෙන්නේ හොඳම සහ එකම විකල්පය තමයි හොඳ තැනකින් original බැටරිය මාරු කරගන්න එක. එතකොට ෆෝන් එක අලුත් එකක් වගේ වැඩ කරයි.
ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න ලැබෙන්න ඇති කියලා. දැන්ම මේ settings ටික හදලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාගේ බැටරිය කලින්ට වඩා ගොඩක් වෙලා තියාගන්න පුළුවන් වෙයි. ඔයාගේ iPhone එකේ බැටරි health එක දැන් කීයද තියෙන්නේ කියලා පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම ඔය කට්ටිය යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම තාම රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ආයෙත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. එතන හැමෝටම සුබ දවසක්.